බලනකොට කපලා ඉවත දාන රෙදි කොටස් වලින් ලස්සන වැඩක් ගමුද? එහෙනම් බලන්න මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම මේ පාපිස්ස මහගන්න අරන් තියෙන සුදු පාට ඩෙනිම් රෙද්දක් එකක් ජොයින් කරලා තමයි මම හදාගෙන තියෙන්නේ. එතකොට දිග අඟල් 25මාරයි පළල අඟල් 16මාරක් වෙන විදිහට තමයි මේ රෙදි කොටස අරන් තියෙන්නේ. ඒ වගේම මම විශේෂ හැඩයකට තමයි මේක කපාගෙන තියෙන්නේ. හොඳින් බලන්න. දිගින් දෙකට නමලා නැවත පළල පැත්තෙන් දෙකට නැමුවාම අපිට මේ හැඩය හදා ගන්න පහසුයි. මම පෙන්නන ආකාරයට ඔයාලා ඒ හැඩය කපා ගන්න ඕනේ. දැන් මේ ඩෙනිම් රෙද්දේ වටේ නූල් ඇදෙනවා. හොඳින් බලන්න. ඒ සඳහා මම පයිපින් පටියක් අල්ල ගන්න තමයි අද සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට පයිපින් එක අල්ල ගන්නවා. ඔයාලා දැන් පයිපින් අල්ලන්න පුරුදු ඇති. ඉතින් අපි මේ විදිහට පයිපින් එක අල්ලගෙන ඉමු. ඒ වගේම මම අද මෙතෙන්දි තෝරගෙන තියෙන්නේ පොලියස්ටර් වර්ගයේ රෙදි සමචතුරස්‍රාකාරයට කපාගෙන තියෙනවා. ඔයාලට අහක දාන රෙදි ඔයාලා සතුව ඇති මම විශ්වාස කරනවා. මොකද ඔයාලා ව්‍යාපාර කරන අය වෙන්න ඇති. ඒ නිසා බලමු අපි මේ කොටස් වල දිග පළල. පළල පැත්තට අඟල් 7යි, දිග පැත්තට අඟල් 8ක් වෙන විදිහට තමයි මම මේ සියලු කොටස් කපාගෙන තියෙන්නේ. ඉතින් අපි මුලින්ම පයිපින් එක අල්ලගමු. එන්න මේ විදියට රෙදි කොටස මත පයිපින් කොටසේ හොඳ පිට ඇතුල් පැත්තට හිටින විදියට මහ ගන්නවා මුලින්ම. අහක දාන රෙදි කොටස් වලින් පාපිසි මහන්න අපි ඉගෙන ගන්න ඕනි. මොකද අපිට ඒක ස්වන් රැකියාවකට ලොකු අත්වැලක් වෙනවා. ඉතින් මේ වගේ රෙදි කොටස් ඔයාලට ඕන තරම් ලබා ගන්න පුළුවන්. දැන් මුලින්ම මම මේ විදිහට අල්ලගත්ත පයිපින් පටිය එන්ඩ් එකේදී හා අපි මුලින් පටන් ගත්ත ස්ථානය මේ විදිහට නමලා ඒට මතින් තමයි මම එන් කොටස කියන්නේ අපේ මහල ඉවර වෙන ස්ථානය තියන්නේ. ඔයාලට පැහැදිලි ඇති. දැන් ඊට පස්සේ මම මේ කොටස අනිත් පැත්තට හරව ගන්නවා. හරවගෙන මේ ජොයින්ට් එක චුට්ටක් ලොක් එකක් දා ගන්න ඕනේ පොඩි මැහුමකින්. හරි, දැන් අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදිහට නමාගෙන නැවතත් අපි පාපිසි රෙදි කොටස මතට මේ විදිහට නමා ගන්නවා. ඒ නමාගෙන තමයි නැවතත් අපි වටේට මහගෙන යන්නේ. දැන් බලන්න මෙන්න මේ ස්ථාන අපි පයිපින් එක මහගෙන යද්දී පොඩි කට් මාක්ස් කීපයක් දා ගන්න ඕනි. එහෙම වුණොත් තමයි අපේ පාපිස්සට නියම හැඩය ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පයිපින් එක මහ ගන්න ලේසි වෙන්නේ. ඒ විදිහට මුළු හතරෙම කට් මාක්ස් දාලා අපි වටේටම පයිපින් එක මහගෙන යමු. මේ පාපිස්ස බෙඩ්රූම් එකට වගේ තමයි මම අදහස් කරේ. මොකද සුදු පාට අඩිය තෝරගෙන තියෙන නිසා ඉක්මනින් කිලිටි වෙන්න පුළුවන්. ඔයාලට කැමති කලර් එකක් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පාපිස්ස අඩියට අලුත් රෙදි කොටස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොලෙන් ලබා ගන්න රෙදි කෑලි එකතු කරලා ජොයින් කරලා හදා ගන්නත් පුළුවන්. අපි වටේට පාපිස්ස පයිපින් කරගෙන යමු. හරි, දැන් අපි පයිපින් කරලා ඉවරයි. ඒ වගේම දැන් මෙන්න මේ විදිහට අපි කපාගත්ත රෙදි කොටස බලන්න දිග පළල ඒ අඟල් 7ක් තියෙන පැත්ත අපි කන පිට හරව ගමු. ඒ කන පිට හරවගෙන මම ඉහළින් පහළට අඟල් 1මාරක් සිටින විදිහට නමා ගන්නවා. එතකොට මේ විදිහට තමයි පේන්නේ. ඒ නමලා මැද ලක්ෂය ලකුණු කර ගන්නවා මම. මෙන්න මෙතන තමයි මැද ලක්ෂය. ඒ මැද ලක්ෂයට මම
මේ මගේ පෙන්නන පැත්තේ තියෙන රෙදි කොටස ගෙනාවා. ඊට පස්සේ ඊළඟ රෙදි කොටස මේ විදිහට ගෙනල්ලා ට්‍රයිඇන්ගල් ෂේප් එකක් තමයි මම සකස් කරගන්නේ. නැවතත් බලන්න. අඟල් 7 පැත්තෙන් අඟල් 1.5ක් පහළට නැමුවා. ඊට පස්සේ මැද ලක්ෂය හොයාගෙන මෙන්න මේ විදිහට දෙපැත්තේ රෙදි කොටස් දෙක මැද්දට නමා ගන්නවා. එතකොට තමයි මගේ ට්‍රයිඇන්ගල් ෂේප් එක නියමාකාරයට එන්නේ. දැන් පින් එකකින් සම්බන්ධ කරලා මම ඔයාලට පෙන්නන්නම් ඒ මිමි සකස් කරගන්නේ කොහොමද කියලා. ඉහළ මැද ලක්ෂයේ සිට පහළට මම අඟල් 2.5ක් දෙපැත්තට මාක් කරනවා. මෙන්න මේ විදිහට අඟල් 2.5ක් තමයි මාක් කරන්නේ. ඒ මාක් කරලා මම පාපිසි රෙදි කොටසේ ඔබට පේන ආකාරයට තියාගන්නවා. තියාගෙන පින් එකකින් සම්බන්ධ කරගන්න. මුල් අවස්ථාවේ ඔයාලට පින් සම්බන්ධ කරාට ටිකක් හුරු වෙනකොට මේක පහසු වෙනවා. නැවතත් ඊළඟ රෙදි කොටස මම අඟල් 7 පැත්තෙන් අඟල් 1.5ක් පහළට නැමුවා. ඊළඟට මැද ලක්ෂය හොයාගත්තා. හොඳින් බලන්න දෙපැත්තේ රෙදි කොටස් මැද්දට නමාගෙන ත්‍රිකෝණාකාරය හදාගත්තා. ඊළඟට පින් කරා. දැන් අඟල් 2යි කාලා මම ඉහළ ලක්ෂයේ සිට පහළට ලකුණු කරනවා දෙපැත්තට. දැන් ඊළඟ රෙදි කොටස මේ ආකාරයට තියාගත්තා. හොඳින් බලන්න මෙන්න මේ ස්ථානය මෙන්න මේ කොටස මේ විදිහට තිබ්බොත් මැද අපිට පාපිසි අඩිය පේනවා. ඒ හින්දා චුට්ටක් එහාට කරලා ඔයාලා ඒ අඩි කොටස පේන්නේ නැති වෙන්න සකස් කරගෙන තමයි දෙවෙනි පින් එකෙන් රඳව ගන්න ඕනේ. දැන් ඊළඟ රෙදි කොටස මම හදාගෙන තියෙනවා. දැන් පාපිසි අඩි කොටස් පේන්නේ නැති වෙන්න අපි මේ ආකාරයට සකස් කර ගන්න ඕනේ. දැන් ඔයාලට පහසුයි මහගෙන යන්න අපි මාක් කරගත්ත ලක්ෂ දිගේ. දැන් අපි එකින් එක මහගෙන යමු. ඔයාලා මේ රෙදි කොටස් නම්මලා සකස් කරලා තියාගන්න. එතකොට පහසුයි අපිට එක දිගට මහගෙන යන්න පුළුවන්. දැන් ඊළඟ පාටකින් මම රෙදි කොටස් තියාගන්නේ කලර් මැච් කරලා තියාගන්න. මම 3න් 3ට තමයි කලර් මැච් කරන්නේ. ඒක ඔයාලා කැමති විදිහට කලර් වෙනස් කරගෙන ඔයාලට පුළුවන් මහගන්න. ඉතින් මේ විදිහට සකස් කරගෙන අපි වටේටම රෙදි කොටස් අල්ලගෙන මහගෙන යමු. ඔයාලා කැමති කලර්ස් වලින් මැච් කරලා වටේටම මහගෙන යන්න. මේ විදිහට රෙදි කොටස් තියාගෙන දැන් බලන්න මම වටේටම මහගත්තා. මේ අන්තිම රෙදි කොටස් තුන තියෙන විදිය බලන්න. මම මේ රෙදි කොටස් නමලා ට්‍රයිඇන්ගල් ෂේප් එක සකස් කරගත්ත ආකාරය. ට්‍රයිඇන්ගල් ෂේප් අපේ රෙදි කොටස මෙන්න මේ විදියට අන්තිම රෙදි කෑල්ල තමයි මම තියන්නේ. ඒ විදිහට මහගෙන ඉවර කරමු එතන. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට දිග හැරිලා තියෙන රෙදි කොටස් අපි සකස් කරගන්න ඕනේ. හොඳින් බලන්න මෙන්න මේ විදිහට නමනවා අපි ඇතුල් පැත්තට. මේ හැම රෙදි කොටසක්ම මෙන්න මේ කොන එන ස්ථානයෙන් ඇතුල් පැත්තට නමා ගන්නවා. නමාගෙන අපි අඟලක් විතර පහලින් එහෙම මහගෙන යමු වටේටම. නැවතත් බලන්න මම මෙන්න මේ කොන ඇතුල් පැත්තට කෙලින් අතර හිටින විදියට නමා ගන්නවා. නිවැරදිව සකස් වෙන්න ඕනි. සෑම රෙදි කොටසක්ම අපි මොන දෙයක් මැහුවත්
පිළිවෙල ඒ වගේම අලංකාරය ගැන හිතන්න ඕනි දෙයක්. එතකොට තමයි අපේ නිර්මාණය අලංකාර වෙන්නේ. ස්වයං රැකියාවක් කරන ඔයාලට ඉතාමත් වටින වීඩියෝ එකක් අද මම අරන් ආවේ. ඉතින් ඒ විදිහට වටේටම රෙදි කොටස් සකස් කරලා අපි මහ ගන්න ඕනි. මේ තියෙන්නේ මේ මහ ගත්තට පස්සේ ඔයාලට පේන ආකාරය හොඳින් බලන්න. මම මැහුම් වට කීපයක් දාලා තියෙනවා. එතකොට තමයි අපේ පාපිස්ස ශක්තිමත් විදියට තියෙන්නේ. දැන් අපේ ඊළඟ රෝ එක මහන්න තමයි මම හදන්නේ. ඉතින් ඒකට මම ගොඩක් රෙදි සකස් කරගත්තා. දැන් අපි මේ සකස් කරගෙන තියෙන රෙදි කොටසේ අඟල් 2යි කාලා මාක් වෙන තැන මෙන්න මේ විදිහට තියාගන්න. මෙන්න මේ ස්ථානයෙන් තියාගන්න ඕනේ. එළියට දාන්න එපා ගොඩාක්. එතකොට කැතයි. ඊළඟ රෙදි කොටස තියලා අපි මහගෙන යන්න ඕනේ. දැන් මේ කර්ව් ස්ථාන ගන්නකොට හොඳින් බලන්න මම මේ විදිහට එක දිගට තියාගෙන යන්නේ නැහැ. පොඩි හැරවුමක් තියලා තමයි මේ රවුම් වෙන ස්ථාන මහගන්නේ. එතකොට තමයි පාපිස්සේ නියම හැඩය අපිට මතුවලා පේන්නේ. අපි සකස් කරගෙන තියාගන්න රෙදි කොටස් වලින්. දැන් ඒ ආකාරයට තියලා සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන් වටේටම ඒ විදිහට 1 by 1 තියාගෙන දිගටම මහගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි රෝ කීපයක් මහ ගන්න ඕනි. බලන්න දෙවෙනි රෝ එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒ විදිහට ඔයාලට දැන් පුළුවන් දිගටම රෙදි කොටස් තියාගෙන පහසුවෙන් මහගෙන යන්න. පළවෙනි රෝ එක විතරයි අපිට පොඩි අපහසුතාවයක් එනවා නම් එන්නේ. ඒකත් පුරුදු වෙනකොට හරියයි. දැන් අපි මේ විදිහට කලර් මැච් කරගෙන තියාගෙන වටේටම මහගෙන යමු. අහක දාන රෙදිම පාවිච්චි කරන්න ඔයාලට මෙතන රෙදි කොටස් කීපයක් එකට එකතු කරලා මේ කොටු හදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව පදනම් කරගෙන ඔයාලා මේ නිර්මාණ කරන්න කියලා මම ඉල්ලනවා. මොකද මම ඔයාලට මේවා කියලා දෙන්නේ අදහසක් ගන්න විතරයි. ඉතින් ඔයාලගේ නිර්මාණයකට එකතු කරාම අලංකාර නිමාවක් ඒ වගේම වැඩි වටිනාකමක් ඔයාලගේ නිර්මාණයට දෙන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඉතින් ඒ නිසා ඔයාලා ඒ ගැනත් කල්පනාවෙන් නිර්මාණ කරන්න. ඉතින් මම දෙවෙනි රෝ එකත් මහගෙන ඉවරයි. ඊළඟට දෙවෙනි රෝ එකෙත් මම මෙන්න මේ විදියට පෙර සකස් කරගත් ආකාරයටම වටේටම මහගෙන යනවා. එතකොට තමයි ලස්සනක් නිමාවක් ඒ වගේම ශක්තිමත්කමක් අපේ ඩෝමැට් එකට ලැබෙන්නේ. දැන් ඔයාලට පුළුවන් දිගටම අතින් සකස් කරගෙන එකපාර මහගෙන යන්න. රෝ කීපයක් මහගෙන තියෙන බලන්න අපි පේලි 4ක් විතර මහගත්තා. 1 2 3 4යි ඒ විදිහට 4ක් මහගෙන තියෙනවා මම. මේ තියෙන මැදට අපිට එකතු වෙලා තියෙන රෙදි කොටස් කීපය වට කීපයක් මම එතනක් මහගත්තා. දැන් මෙන්න මේ මැද අපිට මේ ඉතුරු වෙලා තියෙන රෙදි කොටස් ටික වැහෙන පරිදි රෙදි කොටසක් අල්ලලා සකස් කරගන්න මම හදන්නේ. ඒ සඳහා මම මේ විදියට රෙදි කොටස් දෙකක් අරන් තියෙනවා. දිග පළල බලන්න. දිග අඟල් 14මාරයි. පළල අඟල් 7ක් වෙන විදියට මම රෙදි කොටස් දෙකක් අරන් තියෙනවා. දැන් ඔයාලා සකස් කරගන්න පාපිස්සේ මැද කොටස නිර්මාණය කරන පාපිස්ස අනුව තමයි තීරණය වෙන්නේ. ඊළඟට මේ රෙදි කොටස් දෙකේ හොඳ පිටවල් දෙක ඇතුල් පැත්තට එක මත එක සිටින විදියට තියාගන්නවා. ඊට පස්සේ වටේට මහගෙන යන්න ඕනේ පුංචි කොටසක් ඉතුරු වෙන්න. මොකද අපිට හොඳ පිට හරව ගන්න ඕනි නිසා. ගොඩක් අය මට කියනවා ෆෝටබල් මැෂින් එකක් මට තියෙන්නේ මට ස්වයං රැකියාවක් කරන්න බැරිද මිස් කියලා අහනවා හැමතිස්සෙම. ඉතින් ඒ අයට විසඳුමක් විදියට මම මගේ channel එකේ හැම වීඩියෝ එකක්ම කරගත්තේ මේ ෆෝටබල් මැෂින් එකෙන් තමයි. එතකොට ඔයාලට පුළුවන්
ඔයාලගේ තියෙන සම්පත් ප්‍රමාණයෙන් ස්වයං රැකියාවක් ආරම්භ කරලා ඔයාලගේ ආර්ථිකයට සවියක් වෙන්න. හරි, දැන් අපි වටේට මහගත්තා මේ තියෙන ඕපන් එක. දැන් අපි මෙන්න මේ කොටස් කපලා ඉවත් කරන්න ඕනි මුළු හතරෙම. මම මේ මුළු කොටස් කපලා තමයි තියාගත්තේ. ඒ කපලා ඉවත් කරාට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්තට හරව ගන්න මේ විදියට. බලන්න මේ පාපිසි මහලා ඉතුරු වෙන රෙදි කෑලි තියෙනවා මෙන්න මේ විදියට. දැන් මම ගිය වීඩියෝ එකේ කරපු පාපිස්සේ කපලා ඉතුරු වෙච්ච රෙදි කොටස් ටික තමයි මේ තියෙන්නේ. අපි ඒවත් අහක නොදා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවන් වලදී. අපි මෙන්න මේ රෙදි කොටසට ඇතුල් කරමු මේ වගේ චූටි රෙදි කෑලි. ඒ වගේ රෙදි කොටස් අපිට මේ විදියට ඇතුල් කරලා චුට්ටක් කොටයක් ආකාරයට සකස් කරගන්න පුළුවන්. පුංචි ප්‍රමාණයක් දැම්මම ඇති. පොඩ්ඩක් එම්බෝස් වෙලා පේන්න තමයි මම මේ විදියට සකස් කරගන්න හිතුවේ. බේබි අයිටම්ස් කරන කෙනෙක් නම් පැඩින් චුට්ටක් පිරෙව්වත් කමක් නැහැ මේ ටිකට. හරි, දැන් අපිට පුළුවන් මේ ඕපන් එක මහන්න. රෙදි කොටස් එහෙම යන විදියට දැන් අපිට පුළුවන් ටැන් කීපකින් ඔයාලා කැමති විදියට මහ ගන්න. ඒක නිසි පිළිවෙලක් මේ විදියට තියෙන්න ඕනි කියලා නැහැ. ඉතින් අද නම් ඔයාලා මගේ channel එක බලන්නේ හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලාම තියන්න. මොකද මම අලුත් වීඩියෝ ගණනාවක් ඔයාලට අරන් එනවා. ස්වයං රැකියාවල් වලට අතහිත ලබා දෙන. ඉතින් ඒ සේරම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අලුත් වීඩියෝ channel එකකට මේ දවස්වල සූදානම් වෙලා ඉන්නවා. මම ඒ ගැනත් ඔයාලා දැනුවත් කරන්නම් අලුත් වීඩියෝ එකකින්. දැන් මම සකස් කරගත්ත මෙන්න මේ රෙදි කොටස මම මැද අපේ පාපිස්සේ මැද අපේ රෙදි කොටස් ඉතුරු වෙලා තිබුණා ඔයාලා දැක්කා. එන්නේ ටික වැහෙන විදියට මේ ආකාරයට තියලා මුළු හතරත් ඔයාලට පෙන්වන ආකාරයට නමලා වටේට මහ ගන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ වටේට මහ ගත්තට පස්සේ ඔයාලට පාපිස්ස පේන ආකාරය. මේ පාපිස්සත් හරි ලස්සනයි. ඒ වගේම comfortable කකුල් වලට බෙඩ්රූම් එකක ඇඳ ළඟට, ඒ වගේම අපේ අල්මාරිය ළඟට, ඒ වගේම අපි ටේබල් එකක වැඩ කරනවා නම් ඒ ටේබල් එකේ chair එක තියෙන තැනට දාන්න අපිට හරි පහසුයි මේ සකස් කරගත්ත පාපිස්ස. ඉතින් මේ තියෙන්නේ අපි සකස් කරගත්ත අලංකාර පාපිස්ස.